දරුවනේ අපි කතා කරන්න යන්නේ නිර්මාණ කියන කොටස ගැන. එම කොටසේ මූලිකම කොටස තමයි ත්‍රිකෝණ නිර්මාණය. අපි බලමු ත්‍රිකෝණ නිර්මාණය ගැන. ත්‍රිකෝණ නිර්මාණය ගත්තොත් ත්‍රිකෝණාකාර තුනක් තියෙනවා කියලා හැමෝම දන්නවා. පාද තුන සමාන සමපාද ත්‍රිකෝණ ලෙසත් පාද දෙකක් සමාන සමද්විපාද පාද තුනම අසමාන විෂම පාද ත්‍රිකෝණ. ඔය කියන ආකාර තුනටම අදාළ ත්‍රිකෝණ නිර්මාණය ගැන අපි මේකේ කතා කරමු. මුලින්ම සමපාද ත්‍රිකෝණ ගැන කතා කරොත් එහෙම අපි හිතමු සෙන්ටිමීටර් 5ක පාදයක දෙක සෙන්ටිමීටර් 5ක් වන ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම ගත්තොත් එහෙම අපි මුලින්ම එක පාදයක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ කියන්නේ ඕනෑම තැනක රේඛාවක් නිර්මාණය කිරීමේදී අපි මුලින්ම කරන්න ඕනේ අඩිරූල භාවිතයෙන් සරල රේඛාවක් හදගන්න ඕනේ. ඊට පස්සේ කව කට්ටට අදාළ මිනුම ගන්නවා. කියන්නේ අදාළ දිග ප්‍රමාණය කව කට්ටට අරගෙන ඒක එක පැත්තක තියලා අදාළ රේඛාව එක පැත්තක තියලා අනිත් පැත්තේ පොඩි සලකුණක් තියාගන්න. ඊට පස්සේ ආපහු ඒ සලකුණ තැනින් තුඩ තියලා කව කට්ටෙන් ඉතුරු අනිත් පැත්තේ සලකුණක් දාන්න. ඒ ආකාරයට අපිට පුළුවන් අදාළ දිගට රේඛාවක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ ඉතිරි පාද දෙක නිර්මාණය කරගන්න ඕනේ. ඒකත් තියෙන්නේ අපි හිතන්නේ සෙන්ටිමීටර් 5 පාද දෙකක්. ඒක නිර්මාණය කරගද්දී අර අපි කියන්නේ ඉස්සෙල්ලා රේඛාවක් නිර්මාණය කරගත්තනේ. දෙපැත්තේ සලකුණු දාලා. අන්න ඒ සලකුණු වලින් අපි තුඩ තියලා ඉහළින් සලකුණු දෙකෙන්ම තියලා ඉහළින් සෙන්ටිමීටර් 5ක් කව කට්ටරගෙන අපි පොඩි ඡාප කොටස් දෙකක් ඇඳගන්න. ඒ ඡාප කොටස් දෙක ඡේදනය වෙන තැන තමයි ත්‍රිකෝණයේ ඉහළ ලක්ෂ පීඨ. අපි අනතුරුව ඒ ඉහළ ඡේදනය වෙන ලක්ෂයේ ඉඳලා පහළ තියෙන ලක්ෂ දෙකට රේඛා දෙක ඇඳගත්තාම අපිට සමපාද ත්‍රිකෝණය නිර්මාණය වෙලා අවසන්. දැන් අපි සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්නේ කොහොමද බලමු. එහිදී අපි පාදවල දිගවල් සමාන පාද දෙකේ දිගවල් සෙන්ටිමීටර් 5 බැගිනොත් ඉතිරි පාදයේ සෙන්ටිමීටර් 4 බැගිනොත් ගත්තොත් අපි මෙහිදී මුලින්ම නිර්මාණය කරගන්න ඕනේ අර වෙනස් අගයක් තියෙන පාදය. ඒ කියන්නේ මෙතනදී නම් සෙන්ටිමීටර් 4. අපි මේ සෙන්ටිමීටර් 4 රේඛාව නිර්මාණය කිරීමේදී මුලින්ම අඩිරූලෙන් සරල රේඛාවක් නිර්මාණය කර අනතුරුව කව කට්ටට සෙන්ටිමීටර් 4ක් ගෙන ඒකෙන් ඡාප දෙකක් කපා සෙන්ටිමීටර් 4ක රේඛාව නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කව කට්ටට නැවත සෙන්ටිමීටර් 5ක් ගන්න ඕනේ. ඒ සෙන්ටිමීටර් 5 අර සෙන්ටිමීටර් 4 ඡේදනය කරපු ලක්ෂ දෙක තියෙනවනේ. ඒ ලක්ෂ දෙකේ තියලා උඩින් අපි පොඩි ඡාප කොටස් දෙකක් කපාගමු. ඒ ඡාප දෙක ඡේදනය වන තැන ත්‍රිකෝණයේ ඉහළ ලක්ෂය වෙනවා. අපි ඉහළ ලක්ෂයේ ඉඳලා පහළ ලක්ෂ දෙකට රේඛා දෙකක් නිර්මාණය කිරීමෙන් අපට සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ තුන්වෙනි ආකාරය වන විෂම පාද ත්‍රිකෝණය ගැන කතා කරමු. කියන්නේ විෂම පාද ත්‍රිකෝණයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා.
එහිදී අපි පාදවල දිගවල් සෙන්ටිමීටර් 5, සෙන්ටිමීටර් 4 සහ සෙන්ටිමීටර් 3 කියන දිගවල් අපි ගත්තොත් එහෙම මේදී අපිට ලේසි මුලින්ම දිගම පාදය අපි නිර්මාණය කරගත්තොත් අපිට ඒක ඉතිරි පාද නිර්මාණය කර ගැනීමේදී පහසුවක් වෙනවා. ඒ හින්දා අපි මෙතනදී සෙන්ටිමීටර් 5 කියන පාදය අපි මුලින් නිර්මාණය කරගමු. එහිදී කලින් ආකාරයටම සරල රේඛාවක් නිර්මාණය කරලා සෙන්ටිමීටර් 5ක් කව කට්ටට ගෙන චාප දෙකක් දෙපැත්තෙන් යෙදීමෙන් අපිට සෙන්ටිමීටර් 5ක රේඛාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉන් අනතුරුව අපි එක පාදයක දිගක් කව කට්ටට ගෙන අර 15 සෙන්ටිමීටර් 5 ලක්ෂ දෙකෙන් එක ලක්ෂයක තියලා අපි ඉහළින් අපිට පුළුවන් ඡාපයක් කපා ගන්න. ඉන් අනතුරුව අනිත් පාදයේ දිග නැවත කව කට්ටටගෙන ඉතිරි ලක්ෂයේ තියලා අපිට ඉහළින් තව ඡාප කොටසක් කපා ගත්තාම ඉහළ ඡාප කොටස් දෙක ඡේදනය වන තැන අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණයේ ඉහළ ලක්ෂය විදියට. එතකොට ඒ ඉහළ ලක්ෂයේ ඉඳලා පහළ ලක්ෂ දෙකට රේඛා නිර්මාණය රේඛා දෙකක් ඇඳීම මගින් අපිට විෂම පාද ත්‍රිකෝණය නිර්මාණය කරගන්න පුළුවන්.